ඉබෝවන් ඔබ සියලුම දෙනාට ප්‍රභාලෝකන ජ්‍යොතිෂී YouTube channel එකට අදත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔබට ගෙන එන්නේ ජ්‍යොතිෂයේ සඳහන් වන ප්‍රධානම විෂයක් වන ඝන සම්බන්ධ වන වීඩියෝවක් ඔබව දැනුවත් කිරීමට බොහෝ දෙනෙක් විමසුම් කරන ප්‍රධානම කාරණයක් වනවා ජ්‍යොතිෂයේදී තමාගේ ඝණය සම්බන්ධව. ඉතින් අද මෙම වීඩියෝවෙන් ඔබට ඝණය සම්බන්ධ වන ප්‍රධානම කරුණු කිනාර දක්වනවා. මේ වැදගත් වීඩියෝවක් වේවි. ඔබට තමාගේ ආශ්‍රය කරන අයගේ ගති ලක්ෂණ දැන ගැනීමට ප්‍රධාන වශයෙන්ම මෙම වීඩියෝව මහත් ප්‍රයෝජනයක් වනවා නොඅනුමානයි. එහෙනම් අපි වීඩියෝට යමු. ඝණය වර්ගීකරණය පෞරුෂ ලක්ෂණවල සිට සම්බන්ධතා ගැලපුම දක්වා ජීවිතයේ බහුවිධ අංශ කෙරෙහි බලපෑම් කරයි. කෙනෙකුගේ ඝණය තේරුම් ගැනීමෙන් ඔවුන්ගේ හැසිරීම ස්වභාවය සහ මනාපයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දිය හැකියි. ඝණයන් තුළ සැලකිය යුතු නොගැලපීමක්, හවුල්කරුවන් අතර අවබෝධය, sannivedanaya සහ චිත්ත වේගීය බැඳීමේදී අභියෝග ඇති කළ හැකි බැවින් මෙම දැනුම ගැලපීම ඉතාමත්ම වටිනවා. ඝණයේ බලපෑම පුද්ගලික සම්බන්ධතාවලට පමණක් සීමා නොවේ. පුද්ගලයෙකු සමාජය සමග අන්තර් ක්‍රියා කරන ආකාරය, ගැටුම් හැසිරවීමේ හැකියාව සහ වැඩ සහ වගකීම් සඳහා ඔවුන්ගේ ප්‍රවේශයේද බලපානවා. නිදසුනක් වශයෙන් දේවගණ පුද්ගලයෙකු ස්වභාවිකව සමගිය දැනුම සහ සදාචාරාත්මක ජීවිතය සොයන අතර රාක්ෂ ගණ පුද්ගලයෙකු ස්වාධීනත්වය, ආධිපත්‍ය හා පාලනය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි. එහෙනම් අපි ඝන තුනට අදාළ වන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ චරිත ලක්ෂණ කෙසේ බලපායිද කියා මීළඟට සලකා බලමු. ප්‍රථමයෙන්ම දේවගණය යනු කුමක්ද කියා පැහැදිලි කරගමු. දේවගණය යනු ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ඝන තුනෙන් එකක් වන අතර එය දිව්‍ය, මෘදු සහ ආධ්‍යාත්මික ගුණාංග සමග සම්බන්ධ වන ප්‍රධාන ගණයක් වනවා. දේව යන තේරුම දේව වූ ආකාශයන්යි. මෙම කාණ්ඩයට අයත් පුද්ගලයන් කරුණාව, පාරිශුද්ධත්වය සහ ප්‍රඥාව ඇති බව ප්‍රකට වන කරුණක් වනවා. ඔවුන් බොහෝ විට ආධ්‍යාත්මිකත්වයේ දර්ශනය හා පරාර්ථකාමී සේවය කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන ප්‍රධානම ගණය බවට දේවගණය පත්වනවා. දේවගණය යටතේ උපත ලැබූ පුද්ගලයෙකු ස්වභාවයෙන්ම අන් අයට උපකාර කිරීමට, සමගිය පවත්වා ගැනීමට සහ සදාචාරාත්මක මූලධර්ම අනුගමනය කිරීමට නිරන්තරයෙන් නැඹුරු වන චරිත වෙනවා. ඔවුන් ගැටුම් වලට අකමැති අතර සාමකාමී විසඳුම් වලට බොහෝ කැමැත්තක් දක්වනවා. ඔවුන් චිත්ත වේගීය වශයෙන් පරිණත සංවේදී සහ සදාචාරය පිළිබඳ ශක්තිමත් හැඟීමක් ඇත. ඔවුන්ගේ තීරණ බොහෝ විට මෙහෙයවනු ලබන්නේ බුද්ධිය, ආචාර ධර්ම සහ පුද්ගලික ලාභයට වඩා උතුම් සමාජ යහපත සඳහාමය. මනුෂ්‍ය ගණය. මනුෂ්‍ය ගණ පුද්ගලයන් තාර්කික චින්තනයේ සහ චිත්ත වේගීයේ ගැඹුරේ මිශ්‍රණයකින් ජීවිතයේ මෙහෙයවන යථාර්ථවාදීන් වෙනවා. ඔවුන් සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික හෝ අධික ලෙස භෞතිකවාදී නොවේ. නමුත් ඒ වෙනුවට මැද මාවතකට පිවිසෙයි. ඔවුන්ගේ ජීවිතයට ප්‍රවේශය ප්‍රායෝගික අත්දැකීම් මත පදනම් වන අතර ඔවුන් පරමාදර්ශී සංකල්ප දැඩිසේ විශ්වාස කරයි. මනුෂ්‍ය ගණ පුද්ගලයන්ගේ නිර්වචන ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ දැඩි කඩිසර ස්වභාවයයි. ආධ්‍යාත්මිකත්වය සහ සදාචාරාත්මක ගුණධර්ම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති දේවගණ සහ බලය
සහ පාලනය වගේ මෙහෙවනු ලබන රාක්ෂ ගණ මෙන්නව මනුෂ්‍ය ගණ මිනිසුන් සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා අකණ්ඩ උත්සාහය සහ නොපසුබට උත්සාහය විශ්වාස කරයි. ඔවුන් ඉරණම මත පමණක් නොව ඔවුන්ගේ අනාගතය හැඩගස්වා ගැනීමට ඔවුන්ගේ හැකියාවන් සහ අදිෂ්ඨානය මත දැඩිසේ රඳා පවතින චරිත වනවා මනුෂ්‍ය ගණ පුද්ගලයන්. මෙම පුද්ගලයන් ශක්තිමත් නායකත්ව ගුණාංගද ප්‍රදර්ශනය කරන අතර ඔවුන් හැඟීම් හෝ බාහිර බලපෑම් වලට පහසුවෙන් යටත් නොවන අතර තර්කණය විශ්ලේෂණය සහ පෞද්ගලික අත්දැකීම් මත පදනම්ව තීරණ ගැනීමට දැඩි කැමැත්තක් දක්වයි. මේ ඔවුන් වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ විශිෂ්ට ගැටලු විසඳන්නන් සහ ස්වභාවික තීරණ ගන්නම් බවට පත් කරයි. ඔවුන් චිත්ත වේගීය වශයෙන් ස්ථාවර වූද මනුෂ්‍ය ගණ පුද්ගලයන් සබඳතාවල සාධාරණත්වය අපේක්ෂා කරයි. රාක්ෂ ගණය හිමි පුද්ගලයන් Taman ගැන විතරක් සිතන අය වෙනවා. පුංචි දෙයටත් තරහ යනවා. අනුන්ට උදව් කරන්න පැකිලෙනවා. වාද විවාද වලට නිරන්තරයෙන්ම පැටලෙන අය බවට පත්වනවා. කෙලින් කතා කරන ඍජු චරිත වෙනවා. Taman වටේ ඉන්න අය මොන වගේද කියා තේරුම් ගන්න රාක්ෂ ගණයේ පුද්ගලයන්ට අති විශේෂ හැකියාවක් හිමි වෙනවා. බුද්ධිය හා ඥානය වැඩි නිසා යමක් ඉක්මනට තේරුම් ගන්නවා. දැඩි මුරණ්ඩුකමක් දක්වන රාක්ෂ ගණය සහිත පුද්ගලයන් Tamanගේ මතයේම නිතරම ඉන්නවා. යහළු මිතුරන් හුඟක් අඩුයි. බැඳීම් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. රාක්ෂ ගණයේ පුද්ගලයන්ම තේරුම් ගන්න හුඟක් අමාරුයි. මොවුන් සමග වාසය කළ හැක්කේ මනාව ඔවුන්ගේ චරිත ලක්ෂණ තේරුම් ගන්නා පුද්ගලයන්ට පමණයි. රාක්ෂ ගණයේ පුද්ගලයන් ආශ්‍රය කිරීම ඊ타මත්ම අවදානම් කටයුත්තක් වෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ චරිත ලක්ෂණ නිරන්තරයෙන්ම ඔබ තේරුම් ගත යුතුම වන ප්‍රධානම ගණය විදියට රාක්ෂ ගණය හඳුන්වන්න පුළුවන්. සංවේදී චරිත වන රාක්ෂ ගණය Tamanට හොඳ කළොත් අනිවාර්යයෙන්ම අන් අය වෙනුවෙන් දැඩි ආකාරයෙන් කැපවීමට කටයුතු කරන ප්‍රධානම ගණයක් බවට පත්වනවා. ඉතින් මෝ රාක්ෂ ගණයේ හිමි පුද්ගලයන්ම හඳුනා ගන්න අනිත් අයට ටිකක් අමාරු තත්වයක් වුණා. ඉතින් විශේෂයෙන්ම රාක්ෂ ගණයේ නම් ඔබ මේ චරිත ලක්ෂණ තේරුම් අරගෙන අනෙක් ගණයන් සමග ගැටලු වලට පත් නොවි ජීවත් වීමට වග බලා ගන්න. ඉතින් ඊළඟ වීඩියෝවෙන් මම ඔබට ඉදිරිපත් කරනවා මෙම ගණ තුන සම්බන්ධයෙන් කොහොමද පෞල් ජීවිතේ හා යහළු මිත්‍රාදීන් සමග කටයුතු කිරීමේදී මොන ගණයද සුවිශේෂී ගණය විදියට හඳුන්වන්න පුළුවන්. බැඳීම් ඇති වෙන්නේ මොන ගණයත් එක්ක කටයුතු කිරීමෙන්ද කියා ඊළඟ වීඩියෝවෙන් මා ඔබට සවිස්තරාත්මකව ගෙනෙනවා. එහෙනම් අද මෙම වීඩියෝව ඔබ ඊ타මත්ම මතකයේ තබා ගන්න ඕනම වීඩියෝවක් වෙනවා. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී විශේෂයෙන්ම ඔබට සමාජ ආශ්‍රය, ඒ වගේම විවාහය, ආදර සම්බන්ධතාවය තුළ වඩාත් ප්‍රබලම දායකත්වයක් මේ ගණ තුන සම්බන්ධයෙන් දැනගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මෙම වීඩියෝව subscribe කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, channel එක අනිවාර්යයෙන්ම subscribe කර තබා ගන්න. එහෙනම් අලුත් වීඩියෝකින් හමු වනතුරු ඔබ සීලම දෙනාට තෙරුවන් සරණයි.